කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම නීතිමය ගැටලුවකින් තොරව ටෙම්පරරි රෙසිඩන්ට් පර්මිට් එක. ඒ කියන්නේ අපි TRS එක කියලා කියන්නේ తాවකාලික රැඳ සිටීමේ බලපත්‍රය. ඊට අමතරව මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ඕන. ක්‍රිමිනල් රෙකෝඩ් එකක් අරගන්න. ඉතිගහගෙන එතකොට මද්ද්‍රව්‍ය පානය කරලා එහෙම නැත්නම් never slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play අයලුවනි අදත් මිලන් ට්‍රේල්ස් එක්ක මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න යන්නේ රුමේනියාවට ඇවිල්ලා ඉන්න ගොඩක් අයට වැදගත් වෙන දෙයක්. රෙකෝඩ් එකක් කියලා කියන්නේ අපිට විරුද්ධව කිසිම නීතිමය ප්‍රශ්නයක් සඳහා අපේ නම ලියවිලා නැහැ මේ පොලිසියේ. ඒ වගේම අපි කිසිම දෙයකට වරදකරුවෙක් වෙලා නැහැ රුමේනියාව තුළ කියන දෙක. කන්ට්‍රැක්ට් එකකින් පෙන්නන්න පුළුවන් නැත්නම් කම්පැනි එක හරහා අපි ගන්න පුළුවන් වැඩ කරා නම් නැත්නම් අපිට අපේ පහුගිය වෙච්ච අපේ රෙසිඩන්ට් පර්මිට් එක ඒකට ප්‍රූෆ් ඩොකියුමන්ට් එකක් විදිහට පෙන්වන්න පුළුවන්. ඊට අමතරව ඕන වෙනවා ප්‍රූෆ් ඩොකියුමන්ට් එකක් ඕන වෙනවා එකමඩේෂන් එක. එකමඩේෂන් සහ මේ යන ක්‍රමයේ ඒකේ පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද ඒක සබ්මිට් කරාට පස්සේ ඊගාවට කරන්න තියෙන කටයුතු කාරණා ටික කියලා. ඊගාවට ඕන වෙනවා ඇත්තටම අපිට ප්‍රූෆ් ඉන්කම් එක. ඉන්කම් ප්‍රූෆ් කරන්න. ඒ කියන්නේ අපේ සැලරි එක අපිට මෙහෙදෙන් ජීවත් වෙන්න කොහොමද ජීවත් වෙන්නේ ඔය කියන එක. මොකද දැන් අපිට පර්මනන්ට් රෙසිඩන්සි එක හම්බුනාට PR එක හම්බුනාට පස්සේ ඇත්තටම අපිට කම්පැනි එකක වර්ක් පර්මිට් එකක ඉන්නවා වගේ බාධකයක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට නිදහසේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි රුමේනියාවේ ඉන්න රුමේනියන් පුද්ගලෙක් වගේ. බෙතෙන්දි අඩු වෙන්නේ අපිට රුමේනියාවේ සිටිසන්ෂිප් එක විතරයි අඩු වෙන්නේ. දැන් ඕකේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කියන්න ඕන. රුමේනියාවේ සිටිසන්ෂිප් එක කියන්නේ එකක්, PR එක කියන්නේ එකක්. PR කියලා කියන්නේ පර්මනන්ට් රෙසිඩන්සි. ඒක ලොන්గ్ ටර්ම් රෙසිඩන්සි පර්මිට් කියලා තමයි මේ හඳුන්වන්නේ. ඇත්තටම එතකොට සිටිසන්ෂිප් එක කියලා කියන්නේ ඒක PR එක අරගෙන අවුරුදු 2කට පස්සේ අපිට ඇප්ලයි කරන්න ඕන ඇප්ලයි කරන්න පුළුවන් එකක්. ඊට පස්සේ ඒ සිටිසන්ෂිප් එක හම්බුනාම අපිට හම්බ වෙන විශේෂත්වය තමයි රුමේනියාවේ පාස්පෝර්ට් එක අපිට හම්බ වෙනවා. ඉතින් මොනවාද එතෙන්දී අපිට ඕන කරන්නේ සැලරි අපේ සැලරි පැටික්ලියර් එකක් ඕන වෙනවා. සැලරි එක ඔප්පු කරන්න අපේ පේ ෂීට් එකක් ඕන වෙනවා. එතකොට සාමාන්‍යයෙන් හොඳ කම්පැනි එකක වැඩ කරන කෙනෙකුට නම් සැලරි ෂීට් එකක් හම්බ වෙනවා. ඒතර අපිට එහෙම සැලරි ෂීට් එකක් හම්බ වෙනවා හැම මාසෙකම. ඉතින් ඒක අපිට මේ පෙන්වු කරන්න ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපේ මෙඩිකල් හෙල්ත් ඉන්ෂුරන්ස් එක මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ඕන වෙනවා. එතකොට මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ඕන වෙනවා අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රුමේනියාවේ යම් කිසි මේ මෙඩිකල් සර්ටිෆිකේට් ඉදිරිපත් කරන ලබා දෙන ප්‍රයිවට් හෝ රාජ්‍ය හෝ හොස්පිටල් එකකින්. එතකොට ක්‍රිමිනල් රෙකෝඩ් එක ඕන වෙනවා. ක්‍රිමිනල් රෙකෝඩ් සර්ටිෆිකේට් එක ඕන වෙනවා. මම අර කලින් කිව්වා වගේ ඒ ටික. ඊට අමතරව ෆොටෝස් ඕන වෙනවා. පාස්පෝර්ට් සයිස් එකේ ෆොටෝස් අවශ්‍ය වෙනවා. දැන් මේ කියන්නේ මේ දැන් මේ තමුන් ඉන්න තමුන්ගේ කරන්ට් සිටුේෂන් එක. ඒ කියන්නේ රැවුල කපලා නම් රැවුල කපලා මම ඒක කියන්නේ කරන්ට් සිටුේෂන් එක කියලා කිව්වේ ඒකයි. එතකොට ඒ ඉන්න විදිහට ඕන වෙනවා පාස්පෝර්ට් සයිස් ෆොටෝස් ඕන වෙනවා. ෆොටෝස් 4ක් ඕන වෙනවා. එතකොට ඒක 4ක්ද 3ක්ද කියන එක ඒගොල්ලෝ මේ නිර්ණය කරලා කියනවා. ඇත්තටම ඒක අපේ ඇප්ලිකේෂන් එකේදීම එතන ඇප්ලිකේෂන් එකේදීත් එතන ඒගොල්ලෝ අපි ගිහිල්ලා අපි කියනවනේ අපි අවුරුදු 5 සම්පූර්ණයි අපිට කොහොමද මේ PR එක ඇප්ලයි කරන්න කියලා අපි ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකෙන් ඇහුවත් ඒගොල්ලෝ දෙන්නේ දැන් පොඩි කඩදාසියක් දෙනවා. මේ ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරාට පස්සේ ඒගොල්ලෝ දවස් කොහොමත් මාසයක් දෙකක්
වගේ කාලයක් ඇතුළත ඒක ප්‍රොසෙසෙන් යන කාලය. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි දෙන ඩොකියුමන්ට්ස් ඒගොල්ලෝ ඇත්තටම රිවිව් කරලා බලනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ක්‍රොස් චෙක් කරලා බලනවා අපේ ඔය ක්ලියරන්ස් රිපෝට්, ඒ කියන්නේ පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක, එතන මෙහෙන් ගන්න පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක, එතකොට මෙඩිකල් රිපෝට්, එතකොට ඔය දීලා තියෙන මේ අවුරුදු 5ක් හිටියා කියලා කම්පැනි එකෙන් දීලා තියෙන ඒ ඩොකියුමන්ට් එක, ඒ කියන ඒවා ඒගොල්ලෝ චෙක් කරලා බලනවා. ඒකට ගන්න ඒගොල්ලෝ අවුරුදු මාස 2ක් 3ක් වගේ කාලයක් ගන්නවා. ඊට පස්සේ සමහරවිට මාස 6 යන වෙලාවලුත් තියෙනවා. ඒක පැහැදිලිව කියන්න සමහරවිට මාස 6 වෙන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට එනවා ඒගොල්ලොන්ගෙන් දැනුවත් කිරීමක් දෙනවා. අහවල් දවසේ ඔයාලට තියෙනවා ඉන්ටර්විව් එක කියලා. අන්න ඒ ඉන්ටර්විව් එක කියන එකට පේස් කරන්න ඕනේ. ඒක රුමේනියානු භාෂාවෙන් තියෙන්නේ. ඉමිග්‍රේෂන් එකේ කෙනෙක් හරහා තමයි ඒක කරන්නේ. ඉතින් ඉමිග්‍රේෂන් එකේ කෙනෙක් එයා අහන ප්‍රශ්නේ අහවල් ප්‍රශ්න කියලා කියන්න බෑ. ගොඩක් වෙලාවට මෙතෙක් අහලා තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලා ඇයි රුමේනියාවේ ඉන්න කැමති? එතකොට ඔයාගේ රුමේනියාව ඔයා කොච්චර කාලයක් වෙනවද? ඔයා මොන රටේද? ඔය වගේ දේවල් අහන්නේ රුමේනියානු භාෂාවෙන්. අපි රුමේනියානු භාෂාවෙන් අහන දෙයට එක හෙලා ඩිරෙක්ට් උත්තර දෙන්න ඕනේ. ඒකෙදී ලොකු ඩෙෆිනිෂන්ස් දෙන්න, ලොකු විස්තර කරන්න, ඒ වගේ දේවල් ගන්න. ඒගොල්ලොත් එක්ක නිකන් ඇරියස් එකට කතා කරන විදිහට කතා කරොත් වැඩේ බකල්. එහෙම නැතුව අපි බොහොම සාවධානව, මොකද අපි ඇවිල්ලා මේ රටේ තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෝ. අපි මේ රටේ මහජාතිය නෙමෙයි. ඒ නිසා අපි මේ මිනිසුන්ට බොහොම සැලියුට් කරලා ඒගොල්ලොන්ගේ දේට ගරු කරලා ඒගොල්ලෝ අහන දේට උත්තර දීලා ඒ වැඩේ ගොඩ දාගත්තොත් ඒකෙදි කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එක්ක ඒගොල්ලෝ දෙනවා ලිඛිත, ඒගොල්ලෝ පොඩි පේපර් එකක් වගේ එකක් දෙනවා. ඒකෙදි යාලා තියෙන ප්‍රශ්න වගේක් තියෙනවා රුමේනියානු භාෂාවෙන්. ඒකෙදිත් අහනවා ඔයාලා ඉන්න කැමති, එයාලා මේ රුමේනියාවේ ඉන්නේ ඇයි කියලා. එතකොට ඒකෙත් තියෙන පොඩි කොටසක් එතන ලියන්න තියෙනවා. මෙන්න මේ කියලා ඒක ලියන්න ඕන රුමේනියානු භාෂාවෙන් ලියන්න තියෙනවා. ඉතින් ඒ ටික ලිව්වට පස්සේ, ඒ ටික බාර දුන්නාට පස්සේ බාර දීලා මාස 4ක් නැත්නම් 5ක් වගේ කාලයක් ඇතුළත වාට එනවා ලෙටර් එකක්. ඔයාගේ මේක ඕකේ කියලා. ඒ වෙලෙම කියනවා මේක පාස් නම් පාස්, නැත්නම් නෑ කියලා. ඊට පස්සේ දවසට try කරන්න හරි එහෙම කියලා කියනවා ඒගොල්ලෝ. ඒ ආසරයට try කරන්න පුළුවන් මාස 3කට පස්සේ. ඊට පස්සේ ඔයාලට ඇත්තටම ඒක දුන්නාට පස්සේ මේ මොනවාද ඉන්ටර්විව් එකකින් පස්සේ මාස 6කට හෝ 5කට පස්සේ ඔයාලට එනවා ලෙටර් එකක්. ඊට පස්සේ සති දෙකකින් විතර ගිහිල්ලා ඔයාගේ PR identity එක අවුරුදු 8කට හැදෙනවා. ඒක දැන් කියලා තියෙනවා අලුතෙන් නම් අවුරුදු 10කට හදන්න කියන. මොකද අලුතෙන් ආපු රුමේනියා ජනාධිපතිතුමා විදේශිකයෝ රුමේනියාවේ ඇවිල්ලා ඉන්නවට බොහොම කැමති කෙනෙක්. හැබැයි ඒ හින්දා වෙන්න ඇති රුමේනියානු ජාතිකයෝ ඒ ජනාධිපතිතුමාට වැඩි කැමති නැහැ. රුමේනියානු ජාතිකයෝ කැමති නැහැ පිට ජාතිකයෝ ඇවිල්ලා මේ රටේ ස්ථාවර වෙනවට. ඒක සාමාන්‍ය රටක හැටියක් නේ. ඒ නිසා ඉතින් ඔන්න ඔය විදිහට තමයි PR එක අපි කරගන්නව නම් කරගන්න වෙන්නේ. ඉතින් මීට අමතරව තව ක්‍රමයක් තියෙනවා. තමුන් වැඩ කරන ආයතනය හරහා PR එක ඇප්ලයි කරොත් මේ කියපු කාල සීමාවන් වෙනස් වෙන්න පුළුවන්. මොකද මෙහි ආයතනයක් අපි වෙනුවෙන් අපේ පිටිපස්සෙන් ඉන්නවා කියලා ඒගොල්ලෝ දැනගත්තාම ඒගොල්ලෝ වැඩේ කරන්න උනන්දු වෙන සහ ඒ වැඩේ 100% ඕකේ කරන්න ගන්න ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒ නිසා ඔයාලා වැඩ කරන කම්පැනි හරහා දානවා නම් ඇත්තටම ඔය මෙඩිකල් රිපෝට් එක, එතකොට ඔය අපි රුමේනියා අවුරුදු 5ක් රැඳී සිටියා කියලා ඒක ඔප්පු කරන ඩොකියුමන්ට් එක, ඒ කියන දේවල් ඒගොල්ලෝ තමයි හදලා දෙන්නේ. ඒගොල්ලෝ තමයි සබ්මිට් කරන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ අපේ පොලිස් ක්ලියරන්ස් එකයි, අපේ පාස්පෝර්ට් කොපි එක, අනිත් අපි අපෙන් දෙන ඩොකියුමන්ට් එක විතරයි. ඒක ගොඩක්ම ලේසි පාසු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රුමේනියාවේ PR එක අපි හදාගන්නේ. ඉතින් ගොඩක් දෙනා හිතනවා මේ රුමේනියාවේ PR එක හදාගත්තට ඇති වැඩක් නෑ කියලා. ඉතින් ඒක වැඩක් නෑ කියලා කියන්නේ මේ ෂෝට් ටර්ම් ඉන්න හිතන් ආව මිනිස්සු. මේ කිසිම දෙයක් ඇත්තටම ගහපු ගමන් පත්තු වෙන දේවල් නෑ. ඇත්තටම අපි දෙයක් කැප කරොත් තමයි අපිට දෙයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ PR එක අරගෙන අවුරුදු 2කට පස්සේ අපිට
සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරාට පස්සේ අපි රුමේනියානු ජාතිකයෙක් වෘත්තීය ස්වභාවය තියෙන ලංකාවේදී ගත්තොත් එතකොට අපි රුමේනියාවේ සිටිසන්ෂිප් එකක් අරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඔය කටයුතු ටික කරගන්නේ. රයිට්. එහෙනම් යාළුවනේ මං හිතනවා ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි වුණා කියලා මේ PR එක ගන්න විදිහ. තවත් දවසක වැදගත් දෙයක් එක්ක ඔයගොල්ලොත් එක්ක වැදගත් දෙයක් බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් අදට මම ඔයගොල්ලෝගෙන් සමුගන්නවා. එහෙනම් ගිහින් එන්නම්. චව්.